සුබ දවසක් කල්‍යාණ මිත්‍රවරුනි. අද දවසේ පුණ්‍යදහම් පණ්ඩිතයක් ඔබත් එක්ක කතා කරන්න ලැස්ති වෙන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, ඔබ මේ ජීවිතය ඉපදුනාට පස්සේ අපි හැමෝටම හම්බෙන නමක් එක්ක තමයි අපි ජීවිතය ඉස්සරට අරගෙන යන්නේ. අපිට දාන නම අපි දාගත්ත නමක් නෙවෙයි. අපිට එළියෙන් ආපු නමක් තමයි අපිට දෙබෙන්නලා තියෙන්නේ. අපිට ලැබිලා තියෙන්නේ. අපේ දෙමාපියෝ එක්ක අපි පන් වෙලාවට අකුරක් කරගෙන එකට ගැලපෙන නමක් තමයි අපිට දාලා තියෙන්නේ. ඒ නමට අනුකූලව තමයි ඔබේ සියලුම දේ නමත් එක්ක තමයි ගෙතිලා අද මේ වෙනකොට අවිලා තියෙන්නේ. හොඳට බලන්න කල්‍යාණ මිත්‍රවරුනි, මේ නම දාගත්තේ තමන්ද කියලා. නැත්නම් තමන්ට ආරෝපණය කරපු තමන්ට පිටින් දාපු නමක් එක්ක තමන්ගේ ජීවිතේ ගලාගෙන යන කියලා බලන්න. ඇත්තටම අපි දන්නවා මේක ඉතිහාස කතා බැලුවොත් සිද්ධාර්ථ කුමාරයාට අවසානයේදී කතා කරේ බුදුහාමුදුරු නැත්නම් බුදු පියාණන් වහන්සේ කියලා. උපතිස්ස කෝල දෙන්නට කිව්වේ සරියුත් මුගලන් කියලා. ඇයි එහෙම උනේ? ඒ නම වෙනස් වෙලා ශාසනයේ නැත්නම් ධර්ම මාර්ගයේ දහමට ආවට පස්සේ අධ්‍යාත්මයේ ලෝකයට ආවට පස්සේ ඔහුට වෙනම නමක් ඔහුත් එක්ක බැඳිලා පවතිනවා. එහෙනම් හැමෝටම කල්‍යාණ මිත්‍රවරුනි අධ්‍යාත්මික නාමයක් තියෙනවා. ඒක ඔබ හඳුනා ගන්න ඕනේ. ඒක හඳුනා ගන්න ඉස්සෙල්ලා ඔබට ඔබව දකින්න පුළුවන් තැනට ඉස්සෙල්ලාපත් වෙන්න ඕනේ. එන් එයා තමයි ඇත්තටම මේ ජීවිතයේ යථාර්ථයත් එක්ක ජීවත් වෙන කෙනා බවට පත් වෙන්නේ. ඒ අධ්‍යාත්මිකව හැමෝටම තියෙන මේ නාමය හඳුනා ගන්න නම් තමන් හොඳට තමන් දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. අධ්‍යාත්මය හඳුනාගත්ත නැති හැම කෙනෙක්ම මේ සම්මුති ජීවිතේ දාපු නමක් එක්ක සම්මුති කාරණාත් එක්ක ඔහේ ගෙවිලා ජීවිතේ මැරලා යන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙම වෙන්න එපා කවදාවත් කල්‍යාණ මිත්‍රවරුනි. ඔබේ අධ්‍යාත්මය අවදි කරගන්න ඕනේ. අධ්‍යාත්මය අවදි කරගන්න නම් ඔබට ඔබව දකින්න පුළුවන් පැතිකඩක් විරුද්ධ කරගන්න ඕනේ. මෙන්න අධ්‍යාත්මික නාමයද ඉතාම අතලොස්සේ දැකලා දන්නේ. අධ්‍යාත්මික නාමය ගොඩක් අය දන්නේ නැහැ. ඇයි ඒකට හේතුව තමයි තමන්ගේ අධ්‍යයන රිලැක්ස් වෙලා නැහැ. අධ්‍යයන අවදි වෙලා නැහැ. ඒතර එන්නේ පාරේ යන්න නම් ඔබ හොඳට අපි මුලින් කතා කරු සතිය ඇතුලේ ඇවිල්ලා තමන්ව ඇතැහැලා තමව දකින්න පුළුවන් තැන තමපත් වෙන්න ඕනේ. අද ලෝකයේ හැලීම දකින්නේ තමන් හදාගත්ත මානසික කතාවක් ඇතුලේ මානසික කාරණාවක් ඇතුලේ හදාගත්ත තමාමයි තමන්ට දැනෙන්නේ. ඒ ඇත්තටම දැනෙන්නේ බාහිර කාරණා වලින් එකතු වෙච්ච බාහිර කාරණාත් එක්ක දැනිච්ච දෙයක් එක තමයි ජීවත් වෙන්නේ. එතකොට මෙන්න මේක කියනවා මේ උපාදාන වෙන විදිය. නැත්නම් සංස්කාර වල තියෙන අනිත්‍යතාවය දකින්න නැතුව සංස්කාර වල නිට්ටයතාවය දැකගෙන නිට්ටය සංස්කාරයක් ඇතුළේ ජීවත් වෙන එක තමයි අද ගොඩාක් සත්‍යයට වෙලා තියෙන්නේ. ඒ නිසා කල්‍යාණ මිත්‍රවරුනි, අපි හැම මෙන්න මේකෙන් මිදෙන්න ඕනේ. මේකෙන් මිදලි වෙරලා ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන යථාර්ථය මොකද දැකගෙන දැනගෙන යන්න. අනේ යා තුල අධ්‍යාත්මික නාමයක් අඳුනගෙන අධ්‍යාත්මික චරිතය තමයි තේරුම් ගත්තා නම් අන්නේ හරියට තමන්ගේ අවබෝධය, තමන්ගේ බුද්ධිය, තමන්ගේ ධර්මය, තමන්ගේ සංඝ, තමන්ගේ ගුණ ටිකත් එක්ක ජීවත් වෙනවා. මේ සංඝ ගුණ නැත්නම් යා තුළ තියෙන ගුණ ධර්ම තමයි ජීවිතේ චරිතය වෙන්නේ. අද බුදු ගුණට නමස්කාර කරන්නේ. එහෙනම් ගුණයක් හදාගන්න, ගුණ හැදෙන්න ඕනේ. ගුණ තමයි තියෙන්න ඕනේ. ගුණයක් තියෙන තැන කල්‍යාණ මිත්‍රයන් සත්පුරුෂ භාවයකින් තොරව ගුණ ධර්මයක් තමයි පවතින්නේ. ඒකට එන්න නම් අනිවාර්යෙන් අර මුලින් කතා කරපු ඔබට පුළුවන් වෙන ඔබේ අධ්‍යයන අවදි කරගෙන ඔබේ චරිතය එළියට දාගන්න. ඒක නැත්තම් ඔබට ඒ දේ කරන්න බෑ. ඉතින් ඒකට තමයි කියලා තින්නේ අපි දන්න හැමෝටම බුද්ධ සරණ කරගන්න, බුද්ධ උදව් කරගන්න, ධර්මයේ දකින්න, තමාව දකින්න, තමන් දැකලා තමාගේ ලෝකේ තේරුම් අරගෙන තම මොකද්ද කරන්න කියලා තේරුම් ගන්න ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් කෙනෙකුට ජීවිතය යථාර්ථ ගත කරලා, ජීවිත අර්ථවත්ව ගත කරලා මේ භයානක සසරෙන් ගැලවෙන්න පුළුවන්. සසර ජීවත් වෙන්නේ ඇත්තටම සත්තු. හැබැයි බුද්ධිය සරණ කරගත්ත කෙනා මේ සත්ත්ව භාවයෙන් මිදලා එයා බුද්ධිය නැමැති බුද්ධ කියන ලෝකෙට තල් වෙන්න පටන් ගන්නවා. නේ? බුද්ධිය තැන් තල් වෙන්න පටන් ගන්නවා. බුද්ධිය තැන් තල් වෙනකොට මේ ලෝකෙ හොඳට පේන්න පටන් ගන්නවා. මොන ලෝකෙද? තමන්ගේ ලෝකෙ පේන්න පටන්. තමන්ගේ මුලාව, තමන්ගේ මනස දෙන කතාව, තමන්ගේ විඤ්ඤාණය තියෙන දේවල්, තමන් හිත හැද කරන්නේ කොහොමද? සිතට දැන්ලා සිත ඔහේ ගලාගෙන මේ ගලාගෙන යෑම කොහොමද කියලා දකින්න පටන් ගන්නවා. ඒ නිසා හැම වෙලේම අපිට ඒ නිසා මොකද වෙන්නේ? අපිට පරණ දේත් එක්ක අපි හැම වෙලේම ගනුදෙනු කරන්නේ. හැම වෙලෙම තියෙන අලුත් ලෝකයක්, නව ලෝකෝත්තර ශීර්ෂ ධර්මයක් හැම වෙලෙම තියෙනවා. හැම වෙලෙම අලුත් ලෝකයක් තියෙනවා. හැබැයි අපිට අලුත් ලෝකෙ දකින්න නම් අපි පරණ දේ අතාරින්න ඕනේ. පරණ දේ අතාර ගන්න බැරි අපිට මේ මොහොත අපි තුල අවදි වෙලා නැහැ. මේ මොහොත අපිට අවදිය නැහැ. මෙහෙම තවද නැති හැම වෙලෙම මේ මොහොත ජීවිතය අපි මිස් වෙයි. අපෙන් ඇතෑරි ඉස්සරහට යන්නේ.
මේ ගෙවන මේ ඇතැරෙන මේ පවතින මේ දැන් මේ මොහොත තමයි ඔබේ ජීවිතයේ ඔබ ජීවත් වෙන පුංචි මොහොත වෙලා තියෙන්නේ. ඒක හරියට අවදි කරගත්තා නම් ඊළඟ මොහොත ඉස්සරහට අපිට පුළුවන් වෙන අපේ ජීවිතේ සාර්ථකව ස්ථානගත කරගන්න. එහෙම නැත්නම් අපි ඔය අයාලේ යනවා. හුළඟට පාවෙන කොළ වගේ රොඩු වගේ අපි එහෙට මෙහෙට තල්ලුවේ තමයි ඉන්නේ. දැන් ජීවිතේ අපිට ගොඩාක් කර ස්ට්‍රෙස් නැත්නම් පීඩන තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ. ඇයි ජීවිතේ හරිය උත්තරය අපිට හම්බෙන්නේ නැහැ. ජීවිතේට හරියට බුද්ධිමත් උත්තරයක් ගන්න නම් ඔබේ බුද්ධිය නිදහස වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. බුද්ධි නිදහස් තැන දීලා තියෙන්න ඕනේ. හැබැයි බුද්ධියට නේ අපි තැන දීලා තියෙන්නේ. අපි ගොඩාක් තැන දීලා තියෙන්නේ අපේ මමත්වේ නැත්නම් මගේ මම කියන කාරණාවලට. ඒවා ඇත්තට අපිට ලඟු වෙලා තියෙන්නේ. ඒවා අපි හදාගත්ත ලෝක තමයි ඒවා. හැබැයි පුළුවන් නම් ඔයාලා හැමෝටම ඔබගේ අධ්‍යයන අවදි කරගෙන මේක ඇතැරලා ජීවත් වෙන්න පුළුවන් නම් මේ ලෝකේ ලස්සන එක නෛර්යානික දහම නව ලෝකෝසී සද්දනවල ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. හැබැයි හැම මොහොතකම නව ලෝකයක් තියෙන බව තේරුම් ගන්න නම් අර මුලින් කතා කරපු බුද්ධියට ඔබ අවදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට හැමදේම පරණ එකක් නැත්නම් එකක් එතන අනාගතයක් තමයි ඔබට හැදෙන්නේ. ලෝකයක් හැදෙනවා. හැදෙන ලෝකෙත් එක තමයි ඔබ දුවන්නේ. ඒ හැදෙන ලෝකෙ හැදෙන්නේ ඔබට සාපේක්ෂව හැදෙන්නේ. ඔබේ තොරතුරු ඔබට දැනුමට සාපේක්ෂව ඔබේ ලෝකෙ හැදෙන්නේ. ඒ ලෝකයේ ඔබේ ලෝකයේ යථාර්ථ නෙවෙයි. ඒක එන මුලාවක්. ඒක දකින්න නම් අනිවාර්යෙන් සතිය ඇතුලේ ඔබට ඔබව දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් කල්‍යාණ මිත්‍රයන් මට කියන්න දෙනන්නේ පණිවිඩය තමයි ඔයාලට. ඔයාලා අනිවාර්යයෙන් ඔබගේ අධ්‍යයන අවදි කරගන්න. අධ්‍යයන නාමය තේරුම් ඔබේ නාමය නෙවෙයි දාපු නාමය නැත්තම් මේ යථාර්ථ නාමය තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන ඒකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට තේරෙවි මේ ධර්ම මාර්ග කොච්චර ලස්සන ගමනක් තියෙනවද කියලා. ඉතින් ඒ නිසා මම ඔයාලට ආරාධනා කරන්න එතෙන් දෙන්න. ඒක ඒ නිසා හැම දෙනා පුංචි භාවනාවකට පුරුදු වෙන්න. භාවනාවක් කරන්න පටන් ගන්න. භාවනා පුරුදු කරන ඔබේ ජීවිතේට ඒ මොකද අපි පුරුදු වෙන්න ඕනේ. අපි හැමදේම පුරුදු වුණේ අනිත් පැත්තට. හැබැයි ඔබ දැනුවත් අවබෝධයෙන් බුද්ධිය හරහා පුරුද්දක් ඇති කරගන්න. ඒ පුරුද්ද ඔබේ ධර්ම මාර්ගයට නිවන කරා ඔබ තල්ලු කරගෙන යනවා. ඉතින් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ නම් එන්නේ ඔබේ ලෝකය අවදි කරගන්න පුළුවන් ඥානය ඔබ තුළ පහළ වෙලා මේ මිත්‍යාවේ මිදලා ආලෝකයට ඇවිල්ලා ආලෝකය තුළ වැජබෙන්න පුළුවන්. ඔබේ ඥාන ශක්තිය අවදි වෙලා ඔබට මේ යථාර්ථ ස්පර්ශ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ පුංචි පණ්ඩ අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.